අද වීඩියෝ එකෙන් කතා කරන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ දෙවැනි පන්තියේ 3 වෙනි ශ්‍රේණියේ තනතුරු සඳහා අයදුම් කර ඔබ මේ දෙපාර්තමේන්තුව සම්බන්ධව දැනගෙන ඉන්න අවශ්‍ය සියලුම තොරතුරු මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. ඉතින් මේ විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසයේ මාස 2කටත් අඩු කාලයක් තමයි මේ විභාගය සඳහා තියෙන්නේ. මේ විභාගයට GK පේපර් 1, IQ පේපර් 1 සහ භාෂා හැකියාව පේපර් 1 යන පේපර්ස් 3කින් සමන්විත වෙනවා. ඉතින් GK පේපර් 1 සඳහා අවශ්‍ය වන රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ සියලුම තොරතුරු අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳී ඉන්න ඔබට ඉතාමත් වැදගත් වෙන ඔබ දැනගත යුතුම කරුණු ගණනාවක් අද වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම Edu Diary with Nipu Facebook page එකට ඔයා එකතු වුණොත් මේ වගේම කාලීන තොරතුරු සහ අප්ඩේට් වෙන දේවල් දැනගන්න බලාගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබූ වර්ෂය 1864 වර්ෂයේදී. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට. දිවයින පුරා පිහිටුවා ඇති ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල ගණන. කාර්යාල 50ක් මගින් ජනතාවට අවශ්‍ය සේවාවන් ඉටු කරනු ලබනවා. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ මුල්ම කාර්යය වූයේ ඉඩම් ලියාපදිංචි කිරීම. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වුණේ කුමන වසරේද? 1867 වර්ෂයේදී තමයි සිවිල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වුණේ. ඩිජිටල් පද්ධතිය යටතේ ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම හැඳින්වූ නම. උරුම පතට ඩිජිටල් ප්‍රවේශය. ලේඛන ලියාපදිංචිය හා හිමිකම් ලියාපදිංචිය සඳහා දිවයින පුරා පිහිටුවා ඇති කාර්යාල. කලාප භාර නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාල 7ක්, දිස්ත්‍රික්ක සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාල 14ක්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50ක්, මධ්‍යම ලේඛනාගාර 4ක් සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල 334ක් පිහිටුවල තියෙනවා. මෙම දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබූ අරමුණ ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව උප්පැන්න, විවාහ හා මරණ සහ දේපළවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම. මෙම ආයතනයේ දැක්ම මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම් නිශ්චල හා චංචල දේපළවල නීත්‍යානුකූල අයිතීන් තහවුරු කර ලිපි ලේඛන ලියාපදිංචිය, සංරක්ෂණය සහ සහතික පිටපත් නිකුත් කිරීමේ ජනතා කේන්ද්‍රීය සේවා සම්පාදනයේ පෙර ගමන්කරු වශයෙන් කටයුතු කිරීම. මෙහෙවර චංචල හා නිශ්චල දේපළවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම් මත ඒවායේ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහාය වීම. ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත 1998 අංක 21 දරන පනත. උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනත
1951 අංක 17 දරන පනත. සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත. 1907 අංක 19 දරන ආඥා පනත. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.rgd.gov.lk. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලිපිනය. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තර මුල්ල. වර්තමාන රෙජිස්ට්‍රාර් ජෙනරාල්. මෙම දෙපාර්තමේන්තුවේ පළමු කාන්තා නියෝජනය තමයි සසිදේවි ජලදීපන් මහත්මිය. වර්තමානයේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරිය ලෙස හඳුන්වන්නේ මැය. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මේ විභාගය සඳහා ආයුධම් කර ඔබ මේ දෙපාර්තමේන්තුව සම්බන්ධව දැනගෙන ඉන්න ඕනි මූලිකම තොරතුරු ටික. ඉතින් ඊළඟ වීඩියෝ තුලිනුත් මේ දෙපාර්තමේන්තුව සහ ඔයා මේ විභාගය සඳහා දැනගෙන ඉන්න ඕනි සියලුම තොරතුරු කතා කරමු. ඉතින් අපිත් එක්ක අපේ වීඩියෝ මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න.